ආයිබෝවන් හැම දෙනාටම සාදරයෙන් පිළිගන්නවා ආස්වැසුම නිවුස් YouTube නාලිකාවට ඔබ සියලුම දෙනා. ආස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම යෝජනා ක්‍රමයේ යම් යම් සංශෝධන කිහිපයක් සිදු කරලා තියෙනවා. ඒ අනුව යම් යම් කාණ්ඩවල ප්‍රතිලාභ ගෙවීමේ කාලය, ඒ වගේම ප්‍රතිලාභ ගෙවන ආකාරය සම්බන්ධයෙන් සංශෝධන කිහිපයක් තමයි සිද්ධ කරලා තියෙන්නේ. ආස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය 2023 ජුලි මාස 1 වන දින සිට ක්‍රියාත්මක කරනු ලබන අතර අංක 24.15 ඇලයිරක් 66 හා 2024 දෙසැම්බර් 21 දිනති අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් මෙම යෝජනා ක්‍රමය අවසාන වරට සංශෝධනය කරලා තියෙනවා. 2025 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු මගින් වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන තුළ දැනට බලපවත්නා ආස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය යටතේ ලබා දෙන ප්‍රතිලාභ පහත සඳහන් පරිදි සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීම සඳහා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරලා තියෙනවා. ඒ අනුව ආස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළවන උපලේඛනයේ අඩංගු සංක්‍රාන්තික සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ හිමිවන කාල පරිච්ඡේදය 2025 අප්‍රේල් 30 දක්වා පමණක් දීර්ඝ කිරීම කරලා තියෙනවා. එකී යෝජනා ක්‍රමයේ දෙවන උපලේඛනයේ අඩංගු ආබාධ සහිත තැනැත්තන් සඳහා පිරිනමනු ලබන මාසික ආධාර මුදල සහ වකුගඩු ආධාර ලබන තැනැත්තන් සඳහා පිරිනමන මාසික ආධාර මුදල රුපියල් 7,500 සිට රුපියල් 10,000 දක්වා ඉහළ නැන්වීම සහ වැඩිහිටි තැනැත්තන් සඳහා පිරිනමනු ලබන මාසික ආධාර මුදල රුපියල් 3,000 සිට රුපියල් 5,000 දක්වා ඉහළ නැන්වීම සහ එම තීරණය 2025 අප්‍රේල් මාස සිට ක්‍රියාත්මක කිරීමට අනුමැතිය හම්බෙලා තියෙනවා. ඒ වගේම දෙවන උපලේඛනයේ දැක්වෙන ආධාර ලබන ආබාධ සහිත තැනැත්තන් සඳහා දීමනාව, වකුගඩු රෝගී තැනැත්තන් සඳහා වන දීමනාව සහ වැඩිහිටි තැනැත්තන් සඳහා වන දීමනාව ඉහත යෝජනාවලට යටත්ව ගෙවීම් කාල සීමාව 2025 දෙසැම්බර් 31 දින දක්වා දීර්ඝ කරලා තියෙනවා. ඒ වගේම 2025 අප්‍රේල් මාසයෙන් පසුව සංක්‍රාන්තික සමාජ කාණ්ඩයේ යටතේ දීමනා ගෙවීම නතර වුවත් එම පවුල්වල සිටින ආබාධ සහිත තැනැත්තන්, වකුගඩු රෝගීන් සහ වැඩිහිටි පුද්ගලයන් සඳහා පිරිනමනු ලබන ප්‍රතිලාභ දීමනා ගෙවීම් කාල සීමාව 2025 දෙසැම්බර් 31 දින දක්වා දීර්ඝ කරලා තියෙනවා. අලුතින් ඉදිරිපත් වී ඇති ආබාධ සහිත තැනැත්තන් සහ වකුගඩු රෝගීන්ගේ අයදුම්පත් උපරිම සීමාවට යටත්ව ඇතුළත් කර ගනිමින් සුදුසුකම් ලබන්නන්ට 2025 දෙසැම්බර් 31 දින දක්වා අදාළ දීමනා ගෙවීමටත් අනුමැතිය හම්බෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ආස්වැසුම සම්බන්ධ අලුත්ම තොරතුරු එසැනින් දැනගන්න ඔබ තවමත් ආස්වැසුම නිවුස් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. ඒ වගේම තමයි අලුත් වීඩියෝ එකක් දාපු සැනින් බලන්න පහලින් තියෙන bell icon එකත් click කරන්න.